දැසන අපි යටත් වෙනවා. ඔබයි මගේ ප්‍රීතිය මගේ හදවත පුරා ලියවෙන්න ඔබගේ නාමයයි. ස්වාමිනී මම යටත් වෙනවා ඔබ වහන්සේගේ පාදවල. ඒ ආත්මය ඔබ නිදහස් කරනවා. Kadulin pirila sidia matani vela ubama kendwa atdiku karla har desua mage nam kiya ඔබ
එක්ක සම්බන්ධ වෙන්න දැසන ඔබට හැකි අය විතරක් කියු ස්වාමී මාතුලින් දෙවියන් වහන්සේ නමදිමි ධාතු වහන්සේ මගේ මුළු හදවතින්ම මගේ මුළු ආත්මයෙන් අපි යටත් වෙමු Waymaker, miracle worker, promise keeper, light in the darkness. My God, that is who you are. අපි කී කරුවෙමු උන්වහන්සේට ස්වාමිනී ඔබගේ දෑතේ තිබෙන මැටි පිඩ වගේ මම යටත් වෙනවා ස්වාමිනී දෑතේ තිබෙන මැටි පිඩ වගේ මම යටත් වෙනවා ස්වාමිනී කියලා සමහරක් වෙලාවට අපේ ජීවිතේ උන්වහන්සේ අපිව සකස් කරද්දී උන්වහන්සේට තේරෙනවා මේ යන මාර්ගය නෙවෙයි ඔබේ මගේ ජීවිතේ හරි මාර්ගය. උන්වහන්සේ නැවත කඩන්න යද්දී ඔබ කියනවා නැහැ ස්වාමිනී මම මේ මාර්ගය යන්නම් කියලා. සමහරක් ඔබ තීරණ අරන් ඇති. මේ උදෑසන දෙවියන් වහන්සේට අපි යටත් වෙමු. නැවත අපිව කඩලා අපේ අඩුතැන් උන්වහන්සේට පුරවලා අපි හැදෙන්න ඕන තැන් හදලා උන්වහන්සේගේ පාමුල සුද්ධ වූ අලංකාර වූ ආජනයක් වෙන්න තාත්තේ මාව ගෙන යන්න කියලා මාසෙ. ඒ මඩි භාජනයේ ගින්නට දාද්දී ඔබට රිදෙන්න පුළුවන් ඔබට අමාරු වෙන්න පුළුවන්. නමුත් සුද්ධාත්මයන් වහන්සේ ඔබව නිදහස් කරනවා. ඔබව බලවත් කරනවා. ඔබ ශක්තිමත් කරනවා. ඒ මඩි භාජනය ගින්නට දාපුවම ශක්තිමත් වෙනවා. ඔබේ ආත්මය දෙවියන් වහන්සේ ශක්තිමත් කරනවා. කාලෝසේ මෙතේ නමදිමි නමදිනෝ ස්වාමිනී වහන්සේට ඔබේ ප්‍රේමේ දෑතේ වෙලී ජීවත් වෙන්න අපි හැමෝටම කරුණාව දෙන්න. අපේ ජීවිතේ කීකරුකම නැතුව අපිට යන්න බෑ. දෙවියන් වහන්සේට කීකරුකම නැතුව අපිට යන්න බෑ. ඔබ අද තීරණය ගත්තොත් මම ස්වාමින් වහන්සේට මම කීකරු වෙනවා. ඔබ කැමති දේ මගේ ජීවිතේ කරන්න. ඒ විදිහ දෙවියන් වහන්සේ ඔබේ ජීවිතේ බලවත් දෙයක්, අලංකාර දෙයක්, සුද්ධ දෙයක්, මහිමාන්විත දෙයක් උන්වහන්සේ කරන්න යනවා. ආශිර්වාද වර්ෂාවෙන් ඔබ තිමන්ට යන උන්වහන්සේ. ඒක උන්වහන්සේගේ පොරොන්දුවක්. yes ස්වාමිනී සම්පූර්ණ භාෂයට මේ සෙනඟ බාරයි. ඔබගේ ආත්මේ තුල ජීවත් වෙන්න, හැසිරෙන්න, ඒ අභිමුඛය තුල ගමන් කරන්න, ඒ අභිමුඛය තුල ජීවිතේ ගොඩනගා ගන්න. යේසුස් වහන්සේ නැමැති අධිවාරම මත තමන්ගේ නිවස ගොඩනගා ගන්න, ආත්මය ගොඩනගා ගන්න හැමෝටම කරුණාව දෙන්න. අපි යටත් වෙලා බාර වෙනවා. හැම මහිමය, හැම ගෞරවය, ප්‍රශංසාව ඔබ වහන්සේට වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ආමේන්. ඔබට අසුන් ගන්න පුළුවන්. හොඳයි. අපි බයිබලේ යෙරමියාගේ පොතටයි අපි අපේ අවධානය යොමු කරන්නට යන්නේ. ප්‍රථමයෙන් අපි බලමු මොකද්ද දේව වචනේ. හැමෝම කියවන්න කුම්භකාරයාගේ නිවස. හැමෝම කියන්නේ කුම්භකාරයාගේ නිවස. කවුද කුම්භකාරයා කියලා කියන්නේ? කුම්භකාරයා කියන්නේ කාටද? කාටද කුම්භකාරයා කියන්නේ? කුම්භකාරයව දන්න අය අත උස්සන්න. කවුද කුම්භකාරයා කියන්නේ?
මැටි හදන, වලං හදන, භාජන හදන කෙනා කුම්භකාරයා. right? මැටියෙන් සිසසුමන හරි මැටියෙන් භාජන සාධන කෙනා කුම්භකාරයා නමින් තමයි හඳුන්වන්නේ. දැන් බලන්න මේ කුම්භකාරයාගේ නිවස කියලා මාතෘකාවක් දීලා තියෙන්නේ ඇයි? කුම්භකාරයෝ කොච්චර ඉන්නවද? කුම්භකාරයාගේ නිවස ගැන අපි දේව වචනේ බලන්න යනවා. බයිබලයේ කතා කරන යෙරමියාට දෙවියන් වහන්සේ යෙරමියා අනාගත වතුරට දෙවියන් වහන්සේ කතා කළා මෙන්න මේම කියනවා. හැමෝම කියවන්න. ස්වාමීන් වහන්සේගෙන් යෙරමියා වෙතට වචනය මේය. ස්වාමීන් වහන්සේගෙන් යෙරමියා වෙතට පැමිණි වචනය මේය. ඊට පස්සේ නුඹ නැගිට කුම්භකාරයාගේ ගෙට ඵලයන්. එහිදී මාගේ වචනය නුඹට ප්‍රකාශ කරමි කිය. දෙවියන් වහන්සේ මොනවාද යෙරමියාට කියන්නේ? යෙරමියා කියන්නේ කවුද? අනාගත වතුරු කෙනෙක්. ඔහු මහා අනාගත වතුරු කෙනෙක් හැටියටයි බයිබලයේ සඳහන් කරන්නේ. කවුද අනාගත වතුරු කියලා කියන්නේ? අනාගතය ගැන, ඉදිරිය ගැන දෙවියන් වහන්සේ කියන දේ ප්‍රකාශ කරන කෙනා අනාගත වතුරු. ඉදිරියේ සිද්ධ වෙන්න යන දේ ප්‍රකාශ කරන කෙනා. දැන් දෙවියන් වහන්සේ කියනවා නුඹ නැගිට කුම්භකාරයාගේ ගෙට යන්න. එහිදී මාගේ වචනය නුඹට ප්‍රකාශ කරන්නෙමි. මිත්‍රය, දෙවියන් වහන්සේ ඔබවයි මාවයි කැඳවන ස්ථානයක් තිබෙනවා. මේ උදෑසන අපි දකිනවා යෙරමියාට දෙවියන් වහන්සේගෙන් ආරාධනයක් ලැබෙනවා. කැඳවීමක් ලැබෙනවා. මොකක්ද යෙරමියාට දෙවියන් වහන්සේ කියන්නේ? නුඹ නැගිට කුම්භකාරයාගේ නිවසට යන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ විසිනුත් අපව කැඳවන්නා වූ කැඳෙව්වා වූ ස්ථානයක් තිබෙනවා. කීදෙනෙක් දන්නවද මේක? මේ සභාව තුළ දෙවියන් වහන්සේ ඔබව තියලා තියෙනවා. සමහර වෙලාවට ඔබ සභා ගණනාවක් පසු කරගෙන එනවා. නමුත් ඔබ තීරණයක් කරලා තියෙනවා ඔබගේ සභාව තුළ ඉන්න ඕනි කියලා. දැන් අද කාලේ මිනිස්සු බෙදාගෙන තියෙනවා. ජනප්‍රිය සභා, ධනවත් සභා නේද? මේ වගේ ගොඩක් දේවල් තිබෙනවා. නමුත් ඔබව දෙවියන් වහන්සේගේ සභාවේ දෙවියන් වහන්සේ දීලා තියෙනවා. යෙරමියාට කියනවා නුඹ කුම්භකාරයාගේ ගෙට යන්න ඕනේ. දෙවියන් වහන්සේ කියනවා එතනදී තමයි මම නුඹට වචනේ කතා කරන්නේ. එතනදී නුඹට ප්‍රකාශ කරන්නේ. එතනදී මම නුඹට කියන්න ඕන දේ කියන්නේ. මිත්‍රය, ප්‍රථමයෙන් අපි දකින දෙයක් තිබෙනවා. යෙරමියා දෙවියන් වහන්සේට කීකරුණා. යෙරමියා දෙවියන් වහන්සේට කීකරු මිනිසෙක් වුණා. නිතරම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන එක දෙයක් තිබෙනවා. ඕනෑම කෙනෙක්ගේ මොකද්ද? කීකරුකම. ඔබ කීකරුයි නම්, ඔබ යටහත් නම්, ඔබ දෙවියන් වහන්සේගේ හඬට කන් දෙන්න කැමති නම් දෙවියන් වහන්සේගේ උසස් වීම ලැබෙන්නේ ඒ ස්ථානයේදී. ද්විතීය කතාව පොතේ 28 වෙනි පරිච්ඡේදයට අපි යද්දී බලද්දී ඔබ කියවලා බලන්න පසුව එතන තියෙන කීකරුකමේ ආශිර්වාද කියලා දෙයක්. කෙනෙක්ගේ ජීවිතේ පළමුව ප්‍රථම හාස්කමක් සිද්ධ වෙනවා නම් ඒ සිද්ධ වෙන්නේ ප්‍රථමයෙන්ම ඔබේ මගේ කීකරුකම නිසාමයි. යම් කෙනෙක් අකීකරුව සිටියොත්, කියන දේ අහන්නේ නැත්නම්, දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් හදවතක් පැලඳ ගන්නට අකමැති නම් ඒ කෙනා පහළට යයි. නමුත් දේව වචනේ උත්පත්ති පොතේ සිට එළිදරව් පොත දක්වා අපි දකින සෑම ස්ථානයකදීම දෙවියන් වහන්සේට කීකරු වුණා වූ මිනිසයා හැමදාම එසවුණා. හලෙලූයා.
සමහර අය කියනවා මම දෙවියන් වහන්සේ අදාගෙන අවුරුදු මෙච්චරයි. මම දෙවියන් වහන්සේට යාඥා කරනවා වසර මෙච්චරක් ගානේ. තවම මට මගේ ජීවිතේ දෙවියන් වහන්සේ ඉදිරියේ මට අවශ්‍ය දේ සිද්ධ වුණේ නෑනේ. මොකද්ද හේතුව? මොකද්ද හේතුව? හේතුව වෙන්න පුළුවන් අකීකරුකම. අපිට ගොඩක් දේවල් තේරෙන්නේ නැහැ අකීකරුයි කියලා. දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබගේ යටාත්කමක් නැතිකම. සමහර වෙලාවට ඔබ විසින් තව කෙනෙක්ව විවේචනය කරන කෙනෙක් නම් ඔබ විසින් තව කෙනෙක්ව දකින්නේ වැරදි කෝණයකින් වැරදි අදහසකින් නම් දෙවියන් වහන්සේගේ වචනේ ඔබට කියන විදියට කෙනෙක්ට ඔබ ආදරය කරන්නේ නැත්නම් ප්‍රේම කරන්නේ නැත්නම් ඔබ උදාරම්කාරයෙක් නම් ඔබ ලොකුවට ඔබ ගැන පාරට්ටු කරන කෙනෙක් නම් ඒ ස්ථානයේ කීකරුකමක් නැහැ. යෙරමියා කියලා කියන්නේ ප්‍රසිද්ධ අනාගත වක්තෘ කෙනෙක්. ඔහු මහා අනාගත වක්තෘ කෙනෙක් හැටියට දේව වචනේ ප්‍රකාශ කරන. ඔහුගේ මුඛය හැරලා යමක් කතා කළා නම් ඔහු කතා කරපු හැම දෙයක්ම දශමයක්වත් වෙනස් නොවි දෙවියන් වහන්සේ ඉෂ්ට කළා. දැන් පළවෙනියට ඔහු යටහත් වෙන්නේ කාටද මෙතනදී? දෙවියන් වහන්සේට. යෙරමියා දෙවියන් වහන්සේට කීකරු වෙන බව අපිට පේනවා. මොකද කියන්නේ? නැගිට ඔහු කුඹකාරයාගේ ගෙදරට ගියා කියලා දේව වචනේ කියනවා. මොනවටද? දෙවියන් වහන්සේ කියනවා මම නුඹට එතනදී කතා කරන්නම්. අද ගොඩක් වෙලාවට ඔබට මට ගොඩක් අයට තවම දෙවියන් වහන්සේගේ හඬ ඇහිලා නැහැ. තාම දෙවියන් වහන්සේ මොකද්ද මට කරන්න කියලා කියන්නේ කියලා මට තේරෙන්නේ නැහැ. ඒකට හේතුව ඔබ දන්නවද? ඔබ දෙවියන් වහන්සේ කැඳවන ස්ථානයේ තාම ස්ථානගත වෙලා නැති වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබට කියන දේ ඔබ තාම කරලා නැති වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ කතා කරලා කිව්වේ නෑ යෙරමියාගේ නිවසේදී නුඹ කුඹකාරයෙක්ගේ ගෙට ඵලයන් මම නුඹට කියන්න මොනවද කරන්න ඕනේ කියලා ඔහුට කිව්වේ නෑ. දෙවියන් වහන්සේ කියනවා නුඹ එතෙන්ට යන්න ඕනේ. අද ඔබ සමහර නැවතිලා තියෙන ස්ථානවලින් දෙවියන් වහන්සේගේ ආරාධනයට දෙවියන් වහන්සේගේ කැමැත්තට ඔබ කීකරු වෙලා ඔබ ඉන්න ස්ථානවලින් ඔබ නැගිටලා යන්න. දෙවියන් වහන්සේ කැඳවන නිසා සමහර අය කියනවා මම මගේ තීරණේ මම වෙනස් කරන්නෙම නැහැ. මම මේක කිව්වොත් කිව්වා. මම කියන දේ වෙනස් කරන්නේ නැහැ. මට මේ ගිය දවස් දෙක තුනකට ඉස්සෙල්ලා මගේම කෙනෙක් මට කතා කරලා කිව්වා මම නම් මගේ තීරණ වෙනස් කරන්නේ නැහැ. මම කව වෙනස් කරන්න ඕන තැන අපි තීරණ වෙනස් කරගන්නත් ඕනේ. නෑ නෑ මම ඔයා වගේ නෙමෙයි. මම තීරණේ නම් තීරණේ. මං කව ඔයා දෙවියන් වහන්සේ දන්නවා. මගේ කෙනෙක්. මං කව සමහර ස්ථානවල දෙවියන් වහන්සේ තීරණ වෙනස් කරනවා. ඔයා දෙවියන් වහන්සේට වඩා ලොකුයිද? මම හැව්වා. මිත්‍රය දෙවියන් වහන්සේ අපව යම් කිසි කාරණයක් උදෙසා අපව ස්ථානගත කරන්නට කැමතිද? අපි උන්වහන්සේට කීකරු වෙන්න ඕනේ. ඊට පස්සේ මොකද්ද කියන්නේ? තුන්වෙනි පදයේ සිට අපි පොඩ්ඩක් බලමු. හොඳට අහගන්න. එකල මම කුඹකාරයාගේ ගෙට ගියෙමි. බලව ඔහු සකවුරුවෙන් වැඩ කරමින් සිටියේය. ඔහු කුඹකාරයාගේ නිවසට ගියා. ඒ ගිය වෙලාවේ ඔහු දකින්න යමක්. කුඹකාරයා සකපෝරුවේ. මොකද සකපෝරුව කියලා කියන්නේ? කීදෙනෙක් දැකලා තියෙනවද? බලන් හදනවා, භාජන හදනවා. රයිට්. මොකද සකපෝරුව? නේද? අර කේක් හදන්න නේද? අයිසිං කරන්න සකපෝරුවක් වගේ එකක් තියෙනවනේ. ඒක සකපෝරුව නෙමෙයි. ඒකට වෙන නමක් දෙන්නේ. ඒක තියලා මේක කරකෝ තමයි අයිසින් සීනි ගාලා නේද ලස්සනට හදන්නේ. දැන් කුඹකාරයා
භාජනය සාදද්දී ඔහුගේ අත් පාවිච්චි කරලා ඇඟිලි පාවිච්චි කරලා අවශ්‍ය කරන හැඩේ ඔහු අරගෙන ඔහු කැමති භාජනය හරි ගස්සනවා. දැන් මේක මොකද්ද සිද්ධ වෙන්නේ? කුම්භකාරයාගේ නිවසට යෙරමියාගේ වෙලාවේ ඔහු දකිනවා කුම්භකාරයා භාජනය හරි ගස්සනවා. හැමෝම කියන්නේ භාජනය හරි ගස්සනවා. දැන් දෙවියන් වහන්සේට අවශ්‍ය වුණා යෙරමියාට යමක් පෙන්වන්නට සහ යෙරමියාට යමක් කතා කරන්නට. සමහර වෙලාවට දෙවියන් වහන්සේ අපිට කතා කරනවා. නමුත් අපි මොනවද කරන්නේ? අපි අපේ කන් තදින් වසාගෙන ඒ හඬ අහන්නවත් අකමැතිව මම මගේ ස්ථානයේ ස්ථානගත වෙලා මට අවශ්‍ය මට ඕන දේ මං කරගෙන යනවා. මම ගොඩක් වෙලාවට ගොඩක් අයට වැඩිහිටියන්ට මම උපදෙස් දීලා තියෙනවා. ගොඩක් තරුණ තරුණියන්ට උපදෙස් දීලා තියෙනවා. දරුවන්ට උපදෙස් දෙනවා. සමහර වෙලාවට මම කියනවා කෙලින්ම මේ දේ ඔබ කරන්න එපා. ඔබ කළොත් ඔබට මෙවැනි දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වෙලාවට හිනාවක් දාලා කටුස්සා වගේ ඔළුව වනලා හරි කියලා එතන යනවා. හැබැයි මොනවද වෙන්නේ? එයාලගේ හිතේ තියෙන කැමැත්තම ඒ විදිහට සිද්ධ කරගන්නවා. වසර ගණනක් තිස්සේ මම මේක දකින්න දෙයක්. හැමෝම නෙමෙයි. සමහර අයට කිව්වහම මේ දේ කරන්න එපා කියලා හරි කියලා යටහත් වෙලා කීකරු වෙන අය ඉන්නවා. සමහර අය ඉන්නවා හරි කියලා ගිහිල්ලා ඒ දේම කරනවා. ඒකේ ප්‍රතිඵලය මම දැකලා තියෙනවා. මට සමහර අය ඇවිල්ලා කියලා තියෙනවා. මම කියලා දෙනවා සිස්ටර් මතකයිද මම ඔබට මේ දේ කරන්න එපා කියලා කිව්වා. නමුත් ඔබ කළා. දැන් අස්සයා ගිහිල්ලා ඉවරයි. ඉස්තාලය වහලා වැඩක් නැහැ. අපිට දෙවියන් වහන්සේගේ හඬ ඇහෙද්දී උන්වහන්සේ දේවල් කියද්දී පෙන්නද්දී අපි උන්වහන්සේට කීකරු වෙන්න ඕනේ. මොකද්ද අපිට දෙවියන් වහන්සේගේ හඬ දැනගන්න පුළුවන් එකම වස්තුව? ප්‍රථමයෙන් දෙවියන් වහන්සේගේ වචනය. යම්කිසි කෙනෙක් වචනේ නොපැකිලේ නම් දේ වචනේ කියනවා. ਉਹ ආශිර්වාදලත් කෙනෙක්. යම් කෙනෙක් දෙවියන් වහන්සේගේ වචනය ගණන් ගන්නේ නැත්නම් ඒක උට ශාපයක් වෙන්න පුළුවන්කම තිබෙනවා. නේද? සමහර අයට කතා කරද්දී කියනවා සමහර අය කියනවා නේද ඕකනේ මම කිව්වේ අපේ රැවුල නෑනේ. ඔය වගේ වචනත් එනවා මිනිස්සු අතරේ නේද? නමුත් අපිට සමහර දේවල් අපිට දෙවියන් වහන්සේ කියද්දී අපි කීකරු වෙන්න ඕනේ. යෙරමියා මහානාගත වත්රු ඔව් කීකරුණා. ඔව් දැක්කා සකපෝරුවේ වැඩ කරමින් සිටින මේ කුම්භකාරයා. ඒකයි ඔහුගේ නිවසට යන්න කිව්වේ. දෙවියන් වහන්සේ කතා කළා ඒ කුම්භකාරයාට කිව්වේ නෑ නුඹේ සකපෝරුවත් පටවගෙන යෙරමියාගේ ගෙදරට වරින් කිව්වේ නෑ. යෙරමියාටයි කිව්වේ ගිහිල්ලා නුඹ කුම්භකාරයාගේ ගෙදරට යමන්. ඒ ගිය වෙලාවේ ඔහු දැක්කා භාජනය හදනවා. දේව වචනේ කියන එතනින් එහාට චුට්ටක් කියවන්න. එතනින් එහාට මොකක්ද වුණා කියන්නේ? ඔහු සෑදූ මැටි වාජනය කුම්භකාරයාගේ අතේ නරක් වූ කල ඔහු සෑදුවා වූ මැටි වාජනය. මොකද්ද කුම්භකාරයා හදාද හිටියේ? මොකද්ද හදාද හිටියේ? මොකද්ද හදාද හිටියේ? මැටි වාජනයක්. දේව වචනේ කියනවා ඔහුගේ අතේ ඒ මැටි වාජනය නරක් වුණා. ඔහු එදා නෙවෙයි මැටි වාජන සාදන්න ගන්න ඇත්තේ. ඔහුට අත්දැකීම් තිබුණා. නමුත් යෙරමියාට කියනවා බලාගෙන හිටපන්. මම ඔබට යමක් කතා කරන්න යනවා. ඔහුගේ අතේ ඒ මැටි වාජනය නරක් වුණා. කුමන
කුමන හේතුවක් නිසාද නරක් වුණේ? සාමාන්‍ය භාජනයක් හදන්න ඒ නිර්මාණකරු ඒ මැටි ගන්නේ පදම් කරලා. ඒ මැටි වල තිබෙන ගල් ඉවත් කරන්න ඕනේ. රොඩු ඉවත් කරන්න ඕනේ. වැලි කැට ඉවත් කරන්න ඕනේ. දැන් යම්කිසි අවස්ථාවකදී ගල් කැටයක් හෝ වැලි කැටයක් විශාල වශයෙන් ඒ සාධන භාජනයේ තිබුණොත් ඒක ගින්නට දාපු ගමන් මොනවද වෙන්නේ දන්නවද? ඒ ගල් කැටේ හෝ වැලි කැටේ විශාල වශයෙන් බලපෑමක් ඇති කරන නේද? ඒ මොකක් හරි මේ මොකද්ද? යම් කිසි දෙයක් තිබුණොත් විශාල වශයෙන් මොකක් හරි ඒකට බලපෑමක් ඇති කරන දෙයක් තිබුණොත් ගින්දරට දැම්මට පස්සේ ඒ ස්ථානේ ඒක පුපුරනවා. ඒ වචනේ කියනවා දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ු අපි උන්වහන්සේ සමග යති. අපි දෙවියන් වහන්සේ සෑදුවේ රන් රිදී වැලියු දිරා යන දේවල් වලින් නොවේ. අපිව නිර්මාණය කළේ, අපිව මුදාගත්තේ, අපව ගලවගත්තේ, කැඳවගත්තේ දෙවියන් වහන්සේම නෙමෙයි. ඒ වචනේ කියන යම් කිසි දවසක් එන්න යනවා. ඒ දවසේදී අපව සෝදිසි කරද්දී සමහර වෙලාවට ගින්නේදී තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙනවා. අපේ தত্ত্বය මොන වගේද කොයි ආකාරද කියා. දැන් කුම්භකාරයාගේ අතේ මැටි භාජනය නරක් වුණා. නේද? දැන් මෙවැනි ආකාරයේ ප්‍රශ්න වලට අපේ ජීවිතේ ගමන් කරද්දී අපිපත් වුණොත් අපි මොනවද වෙන්නේ? වැටෙනවා. දුර්වල වෙනවා. එපා කියලා හිතෙනවා. පුංචි දෙයක්වත් සමහර වෙලාවට අපිට ලොකුවට දැනෙන්න පටන් ගන්නවා තේරෙනවා. ඒ වෙලාවේ අපි කියනවා දෙවියන් වහන්සේ අපි සමග නෑ වගේ. දෙවියන් වහන්සේ අපිට ආදරේ නෑ වගේ. කී දෙනෙක් දැනගෙන තියනවද පියෙක්ගේ හදවත ඔබේ තාත්තගේ සිත තේරුම් ගන්න තියෙන අය තුස්සන් නේද? සමහර අය කියනවා මගේ තාත්තා තමයි මගේ වීරයා. තාත්තා තමයි මට වැදගත්ම කෙනා. right? තාත්තා තමයි මට උදව් කරපු කෙනා. ගොඩක් වෙලාවට මිනිස්සෙක් ජීවත් වෙලා ඉන්න කාලේ ඒ මිනිස්සයා ගැන නේද හොඳ කතා කරන්නේ නැහැ. එයා නැති වුණාට පස්සේ ගොඩක් අය එයාගේ වටිනාකම් ගැන කතා කරනවා. නමුත් මිනිස්සෙක් ජීවත් වෙලා ඉන්න කාලේ තමයි වටිනාකම් ගැන කතා කරන්න ඕනේ. තාත්තෙක් කියලා කියන්නේ දරුවෙක්ට වීරයෙක් වගේ. නේද? මට අපේ මේ චූටි පුතා පොඩි කාලේ මට මතක් වෙනවා. හරිද? එයා ඉස්කෝලේ ගියාම එයාට චිත්‍රවලට එයාට කිව්වලු නේද? පන්තියේ නේද? චිත්ත මොස්තරයක් අදින්න කියලා. එයා චිත්ත මොස්තරයක් අදිනව වෙනුවට වෙන චිත්‍රයක් ඇඳලු. එයාම තමයි කියන්නේ. එයා ඇඳලු සරම් මොස්තරයක්. ඊට පස්සේ ටීචර් ඇහවලු ඇයිවා මේ චිත්ත මොස්තරේ වෙනුවට සරම් මොස්තරයක් ඇඳලා තියෙන්නේ? අපේ අම්මා චීත් අඳින්නේ නැහනේ. අපේ තාත්තා සරං අඳිනවා. හරිද? දැන් මම සරං අඳින්නේ නැහැ. හරිද? ඒ හින්දා මම චීත්ත මොස්තරය නෙමේ අපේ තාත්තා අඳින සරං. ඇයි පුතා එහෙම කරේ? නෑ. තාත්තා තමයි ගොඩක් නේද මට ඇලුම්. එයා එහෙම කිව්වලු.
මේ සිසකාන්ති කොයි ඉන්නවද සිසකාන්ති? හිටියනේ. සිසකාන්ති ඉන්නවද? ඉන්නවා. පොඩි කාලේ දුන්න බලු පැටියෙක්ව. හරි ආදරේ. නේද? හරිම ආසයි. පූසෙන් දැක්කත් අපිට හොරෙන් පෙට්ටියකට දාගෙන දාගන්නෝ වාහනේට. මේක මම මේ කියන්නේ ඔබට යහපතක් වෙන නිසා. එයා ගැන කියන්න ඕන නිසා නෙමෙයි. පොඩි බලු පැටියෙක්. එයාම දැම්ම නමක් සුකී කියලා. මේක මම ඔබට කියලා දන්නේ මම. පුදුම ආදරයකින් එයාව හැදුවා මෙයා. ඉතින් මෙයාගේ ආදරේ ප්‍රකාශ කරන්න ඕනේ කොහොමද කියලා කිව්වොත් එක දවසක මෙයා බලු පැටියව උස්සලා මාව පෙන්නලා කියනවා සුකී මේ බලන්න අපි හැමෝගෙම තාත්තා මේ. එදා තමයි ජයවර්ධනලා බලුනේ. දැන් බල්ලගේ තාත්තා මමනේ. එයාගේ සිත එහෙමයි. එයාගේ හදවත එහෙමයි. එයාට දැනුනේ එහෙමයි. දෙවියන් වහන්සේ කවදාවත් ඔබටවත් මටවත් කිසිම අයහපතක් යෝජනා කරන්නේ නැහැ. කිසිම අයහපතක් යෝජනා කරන්නේ නැහැ. දැන් යෙරමියා දකිනවා කුම්භකාරයාගේ අතේ භාජනය නරක් වුණා. ඔහු මොනවද කළේ? ඒ වෙලාවේ ඔහුගේ භාජනය කඩලා වෙන භාජනයක් නිර්මාණය කරන්න තීරණය ගත්තා. අද ඔබේ ජීවිතේ ඔබ දෙවියන් වහන්සේ සමග ඔබ යන ගමනක්. දෙවියන් වහන්සේට අවශ්‍ය නම් ඔබව කඩන්න. දෙවියන් වහන්සේට ඔබව බාර දෙන්න. ඔබේ ජීවිතේ වෙනස් කළ යුතු තැන් වෙනස් කරගන්න. දැඩිකම් නේද? ඔබ අයින් කරගන්න. සමාව දෙන්න යම්කිසි කෙනෙක් ඉන්නවා නම් සමාව දෙන්න. ඔබේ ජීවිතේ අත්හරින්න යමක් තිබෙනවා නම් ඔබ අත්හරින්න කැමති වෙන්න. උන්වහන්සේ ඔබට අද දවසේ කතා කරනවා. ඔබ එන්න අවශ්‍යයි කුම්භකාරයාගේ නිවසට. ඔහුගේ අත්වල තිබෙන්නා වූ මැටි පිට වගේ අපි උන්වහන්සේට අද දවසේ කීකරු වෙන්නට අවශ්‍යයි. බාර වෙන්නට අවශ්‍යයි. යටත් වෙන්නට අවශ්‍යයි. එවිට දෙවියන් වහන්සේ කැමැති භාජනය ඔබ තුලින් උන්වහන්සේ නිර්මාණය කරන්න සූදානම්. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේ කැමති ඒකට. මේ දෙක කියලත් මම නතර කරන්න අවශ්‍යයි. ඔබ සමහර ස්ථානවල ස්ථානගත වෙලා තිබෙනවා. ඔබ සිටිනවා. ඔබට ආශිර්වාදයක් නැහැ. ඔබේ ස්ථානේ යන්නම අවශ්‍යයි. ඒක කියද්දි මට මතක් වෙනවා සහෝදරී සුරංගිව. අවුරුදු ගානකට උඩදී ඇය දැන් ඉන්නේ ඇගේම නිවසේ. ඒ යම් ස්ථානයක සිටියා. ඉතින් මමත් සිස්සත් දවසක් ඇගේ නිවසට ගියා. ගිය වෙලාවේ දෙවියන් වහන්සේ මට වසර ගානකට උඩදී යමක් කිව්වා. මං කිව්වා ඔයාලා මෙතන ඉන්න එපා. මෙතනින් ඔයාලා යන්න ඕනේ. සමහරට ඒක තේරුනේ නෑ යාට. මං කතා කරලා කිව්වා ඔබ මෙතන හිටියොත් මම ඔබට කියන්නම්. ඔබට ඔබේ විවාහයක් නැති වෙලා යයි කිව්වනේ. මෙතන යන්න. මොන හේතුවක් නිසා හෝ එයා කීකරුයි කියලා මම කියන්නේ. ඒ තීරණේ ගන්න ගොඩාක් කල් ගියා. මං කියපු දේ සිද්ධ වුණාට පස්සේ තමයි තීරණේ ගත්තේ. මතකද සිස්ස? හැබැයි ඒක එදා වෙන්නේ නැහැ. මම කියපු විදියට එදා යායකට කීකරු වුණා නම් මම මේව කිව්වට අමනාප නැහැනේ. ඇත්තක් කියන්නේ. සමහර දේවල් තියෙනවා මිත්‍රය. අපිට කීකරු වෙන්න තියෙනවා. බාතිමෙව්ස්ව මතකද ඔබට බයිබලේ? බයිබලේ අපිට හම්බ වෙනවා බාතිමෙව්ස් කියලා මිනිස්සෙක්.
බාතිමෙවුස් ජීවත් වුණේ බයිබලයේ කියනවා කොයිද? යෙරිකෝවේ. බාතිමෙවුස් යෙරිකෝවේ ජීවත් වෙද්දී ඔව් අන්ධෙක් විදියට හිටියා. ඔව් කවදාවත් සුව වුණේ නැහැ. දේවවචනේ මාක් පොතේ 8 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පරිච්ඡේදයේ 52 වෙනි පදයට අවධානය දෙද්දී ඒ ස්ථානයේ කියනවා යේසුස් වහන්සේ ඔව සුව කළා. ඔබ කියවලා බලන්න පසුව බාතිමෙවුස් යෙරිකෝ අතහැරියා. ඇයි බාතිමෙවුස් යෙරිකෝ අතහැරියේ? යෙරිකෝව කියලා කියන්නේ ශාපලත් ස්ථානයක්. ඔබට මතකයි යෙරිකෝවේ පවුර ගැන බයිබලයේ කතා කරමු. ඔබ 10 වෙනි පරිච්ඡේදයේ මාක් පොතේ 52 වෙනි පදයට ඔබේ අවධානය පසුව යොමු කරලා බැලුවොත් ඔහු යෙරිකෝ අතහරින්න තීරණයක් ගත්තා. අද උදෑසන ඔබේ ජීවිතේ ඔබට අත්හරින්න තිබෙන හැම දෙයක්ම දෙවියන් වහන්සේ ඔබ කැඳවන ස්ථානයට යන්න ඔබ අත්හරින්න අවශ්‍යයි. දෙවියන් වහන්සේට කියන්න ස්වාමිනී මම ඔබ වහන්සේගේ අතේ තියෙන මැටි පිටක් වගේ මම ඔබ වහන්සේට කීකරු වෙන්නම්. ඔබ වහන්සේ මාව කැමති ලෙස අඹන්න. මා තුල තිබෙනා වූ ගල් කැට, මා තුල තිබෙනා වූ ඒ වැලි කැට, මා තුල තිබෙනා වූ භාජනයේ සාදන්න තිබෙනා වූ ඒ සෑම දේවල් මම අයින් කරගන්න මගේ ජීවිතේ කැමතියි. ඔබ වහන්සේ කැමති ලෙස මාව නිර්මාණය කරන්න. මේ වෙලාවේ අපි අපේ දෙනෙත් පියාගනිමු. අපි දෙනෙත් පියාගෙන ඔබ දෙවියන් වහන්සේට ඔබේ ජීවිතේ බාර කරන්න. උන්වහන්සේට කියන්න